ඉතින් guys ඔයාලට කොහොමද මගේ channel එකෙන් ගේන අලුත් වීඩියෝ එකක් මේක ආතල් ඉන්නකම් පොඩි බවුල් පට් එකක් හදන්න ඇරුවේ පොඩි පිටක් තියෙන්නේ අර පේනවා ඇති පොඩි පිටක් තියෙන්නේ පොඩි බට් එකක් හදන්න ඇරුවේ ඉතින් අපි හදලා බලමු මොකක්ද වෙන්නේ කියලා එහෙනම් අපි දැන් යමු හදන වීඩියෝ එකට guys ඔයාලට බවුල් බට් එකක් හදන්න හැටි කියලා දෙන්න ඕන නැහැ නේ මම සරසට කාලා හදාගෙන යනවා ඉතින් අපි අදම subscribe කරන්න නැත්නම් ධම්ම පහල තියෙන subscribe කරන්න ඔබලා bell icon එක ඕල් කරලා තියාගෙන අපි මේක දාන වීඩියෝ එක ලකටම ගෙන්න ගන්න. ඉතින් අපි මේක ටක් ටක් ගාලා හදමු. ආතල් එකට හදන්නේ. ඉතින් මේ නෙමෙයි මොන බටන් නෙමෙයි පුවප්පටි බට්ටේ. සද්දාලි ශනික කැලේ ගියා. පිටු පිටක් කපන් ආවා. බඩුව දන්න ශනික. සත්තර ගන්න guys සමුදා කරන්න. ඉරාස් කරන ශනික බලක් හදනවා ඉතින් මේ ගින්දර. උඩ ගියේ නැත්තම් තමයි නෝල්දි. හරියන යාළුවේ අත්තර දෙක බලන් ඉවරයි. දැන් බලන්ස් එක බලමු. ඒක තියෙනවා. මේක පොඩ්ඩක් මෙහෙම කරනවා මේක පුළුවන්. ඔය guys ආර පේනවා ඇති සරුංගල ඇරුණා ෆොටෝ එකකින් තියෙනවා. ඒක බලන්න අපි දැන් මේ උඩ පිටරනේ වෙත් කරගමු. දැන් guys බල ගන්න කෑරලා. පොඩි සරුංගලයක් කැලෙන්නේ. ඉතින් පන්නයි ගන්න බැලන්ස් එක නැති වෙනවා. ඉතින් මම පන්නයි ගන්න. ඉතින් හරියට බලන්න. කරගන්න. guys අපි මැද බදගෙන ඉවරයි. දැන් තියෙන්නේ වටේ ටික බද ගන්න. ශනික නෝල්ඩස් වගේ තමයි ඉතින් සමුන් ගන්න guys. guys මේ හැමතැනටම දාගන්න ගැටයක් නැත්නම් මේ උඩ ගියාට පස්සේ නෝල්ට හුලම් පැත්තට පස්සේ මේ සරුංගලේ නෝල් බුරුල් වෙනවා. නෝල් නේ සරුංගලේ බලන්න පස්සේ නෝල් බුරුල් වෙනවා guys සරුංගලේ. ඉතින් නෝල් අනිවාර්යෙන් ගැට ගහගත්තේ ගැට ගන්න නෝල් දැන් නෝල් ගැට ගන්න අන්තරට ගැටයක් දාගන්න නැත්නම් නෝල් බුරුල් වුණාට පස්සේ සරුංගලේ ආස්තේ අයගා සරුංගලයක් හදනවා විශ්වාස මල්ලි මේ උඩ ඇවිත් දන්නේ නැහැ නේ මොකෝ හිතන්නේ අද කිව්වා කිසියම් දන්න හරිද දන්න මොකෝ හිතන්නේ උඩ ඇවිද උඩ ගියාට පස්සේ කියන්න උඩ ගියා ඔය එසන්න එක දාන්න යනවා අර පැත්තට පල්ලෙහාට. මෙතන දාන්නකොට ඇලයක් තිබ්බත් හදා ගන්න නේද? ඕනේ මෙතන ඇදලා දාමු වෙලට වඩා මෙතන හුලන් තියෙනවා. එතනනේ. අපි යන් අයියලා පැත්ත.
මොකෝ දාන්න කමෙන්ට් දාන්න එපා මං සරුංග හදන විදිය. දාන්න දාගන්න නෑ. එපේද? අර මේ ගන්න මේ ගන්නේ. ඉනි මාරපන් අර මාරපන්. එන උත්තර ගොඩක් ඉන්නවා මේ. මචං මගේ ඉතිලා. අය. ගයිස් මේ විදියට මේ කරලා ගන්න අත්තන්ද. මේ විදියට අත්තන්න නවා ගන්න. ගණන් ගයිස් තාප්පයක් වගේ ගණන් ගන්නවා. අම්මුන් දින කිව්වනේ ආකල් එක හදන්නේ. ඉතින් ගයිස් අනිවාර්යෙන් එක මීටර් එක වෙනුන නැත්නම් අත්තන් නවන්නේ අවුල වෙයි. අනිසංගල නම් මොදර මාළුව සාරි ඒවයි නවා ගන්න නැහැ නෙවෙයි නවා ගන්න බෑ. ඉතින් ගයිස් අපි තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න මේ වීඩියෝට කමෙන්ට් එකක් දාන්න. ලයික් එකක් දාන්න ඉතින්. හරිද? මම ගයිස් අපි බැලන්ස් එක බලන්න සරුංගල හදලා ඉවරයි. බලමු බැලන්ස් එක. කොහොම වෙයිද නේ බැලන්ස් එක කොහොම ආනත් මම සරුංගල යවනවා. සුදීත වගේ බැලන්ස් එක. ආම්මට කිරි කෙනෙක් බැලන්ස් එක දිනවා මචං. කන කෝංගා බැලන්ස් එක දිනවා. උලම් පාරත් එක පොඩ්ඩක් අමාරුයි. ඉතින් යාළුවනේ මේ විදිහට තමයි අලව ගන්න අපි. සුදු පාටයි, රතු පාටයි, කළු පාටයි. ඉතින් ওই විදිහට ස්ටේප් අවුට් එක ගහන් යනවා. ඉතින් තනි පටෙන් ගහන්නේ ලොකු සරුංගලයක් නෙවෙයි හින්දා. ඔය විදිහට ගහන් යන්න ඕන ස්ටේප් අවුට් එක. ස්ටේප් අවුට් එක තියුණා කියන්නේ. පට්ටක් ඉල්ලන් කෙනෙක් ගාවා. උඩ කෑල්ල. ඉටිකොල කඩෙන් ගෙන නෑ ගයිස් අනිත් සරුංගල හදුව මේ ඉටිකොල වලින් තමයි හදුවේ නිකන් ආතල් එකට. ආතල් එකට හදන සරුංගලන්නේ සටපට කාලා හදලා දානවා ඉතින්. ඔයාලා බලාගෙන ඉන්න ඉතින් දිගටම අන්තිම වෙනකම්. මේකේ අන්තිමට තමයි ආතල් එක තියෙන්නේ. ආයක අන්තිමටම බලා ගන්නවා මම දැන් කියලා තේරුම් ගන්න නැහැ නේ. ඔය විදිහට සිං ගාලා ගන්නවා අපි සරුංගලේ. අපි එනෝනේ. පන්න සරුංගල හදපු කෑලි වලින් හදන්නේ. ඒක පොඩ්ඩ ලස්සනක් තිබ්බ සරුංගලේ අන්තිමට හැදුවට පස්සේ ඊටතර වඩා බලන්නකො. පාට ලස්සන සරුංගලේ. අමුතු කුයික් එකක් තියෙනවා රතු පාටයි කළු පාටයි සුදු පාටයි අමුතු ලස්සනක් තියෙන සරුංගලේ. දැන් හදන ගමන් ඉන්නේ. තාම හදනවා. සටපට ගාලා හදන්නේ නැහැ ඉතින් සරුංගලයක් හදන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. අලවන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. තනි කටේ හොරතල්ලෙවි ස්ටේප් අවුට් ගහන්නේ අර මේකයි. අගේ නෑ හොරතල් ගෙනින්න සටපට ගාලා හදලා දානවා සරුංගලේ. ඔය විදිහට තමයි ඉතින් දැන් ඔය පැත්ත අලව ගන්නවා. වෙන පාටක් තිබ්බේ නෑ ගයිස් නැත්තම් ඒ පැත්ත වෙන පාටක් දානවා. ඊළඟ පැත්තට පොඩි කෑල්ලක් අපල දාන්න තිබ්බා. අපලාදේ පාට තිබ්බේ නෑ සරුංගල හදලා ඉටිකොල පුච්චලා දාලා ඉවරයි. ඉතින් ඔය විදිහට අපි සරුංගලේ හැදෙන්නේ. ඉතින් ඔය විදිහට අපි සරුංගලේ හැදෙන්නේ. ඔය හොඳට ස්ටේප් එකකට ගහගන්න නැත්තම් උඩ ගියාම ගැලවෙන්න පුළුවන්. ඒ අස්සරක් ගහගන්න නැත්තම් අනික මේ හරියට ටිකොල දෙක තියලා ගහගන්න නැත්තම් මේ කැතයි සරුංගලේ. අය විදිහට කපාගත්තා. ආයෙ ස්ටේප් එකකට ගහගන්න තියෙන්නේ. ඉතින් ගයිස් මේ අත්තලු දෙකක් තීරම ගහගන්න මොන බඩේ හිර කරන් යන්න අත්තලු වලට ඉතිකොල ගයිස් අපි සරුංගලේ හදලා ඉවරයි. ඉතින් ගයිස් අපි සරුංගලේ හදලා ඉවරයි. තප්පර ගණන් සරුංගලයක් හදන්න අපි සරුංගලේ වලල් ටික දාන්නේ. ආල වීඩියෝ එකක් ගන්න. ඉතින් මේ විදිහට වලල් දා ගන්න ඕන සරුංගලේට. ඔය විදිහට චූටි චූටි කෑලි කපලා මේ වලල් දාති පට ලස්සන සරුංගලේ. අමුතු ගතියක් තියෙනවා.
ඉතින් මේ විදිහට වලල් දා ගන්න ඕන. ඔය විදිහට දෙපැත්තම වලල් දාගෙන ඔන්න අපි දැන් අපේ සරුංගලේ හදලා ඉවරයි. එහෙනම් අපි සරුංගලේ යවන වීඩියෝ එකට යමු. ගායිස් සරුංගල යවන්න ආවා. සරුංගල යන ඉන්නේ. Guys, ada lagi satu udah.